Welcome to a world beyond words. ඈත හිරුවෙලිය රන් පාටින් ගැනෙන ලස්සන පළතුරු ගමක් තිබුණා. ඒ ගමේ අඹ, දෙහි, දොඩම්, ඇපල් හැමෝම සතුටින් ජීවත් වුණා. ඒ ගමේ කෙළවරේ අඹරාණි කියන අඹ අම්මා තමන්ගේ පුංචි දෙහි පුතා එක්ක ජීවත් වුණා. හැම උදේම අඹරාණි වත්තට ගිහින් වෙහෙස මහන්සි වෙලා වැඩ කරා. පුංචි දෙහි පුතත් හැමදාම ඇයගේ පස්සෙන් දුවගෙන එන්න පුරුදු වෙලා හිටියා. ඉතින් මේ දෙන්න හිටියේ හරිම සතුටින්. එයාලගේ ගෙදර හුඟක් ලොකු නැහැ. ඒ වුණත් උණුසුම් ආදරයෙන් පිරීම තිබුණා. අඹරාණි දෙහි පුතාට හැමදාම ආදරයෙන් කෑම බෙදලා දුන්නා. දෙහි පුතත් hina වෙලා අම්මා දිහා බැලුවා. මේ ගමේ හිටපු පෝසත්ම පවුල තමයි ඇපලින් මුදලාලිගේ පවුල. මෙයාලා ආඩම්බරයෙන් එක දවසක් ගම මැදින් ගියා. එයාලගේ දිලිසෙන ඇඳුම් හැමෝගෙම ඇස් වශී කරගත්තා. පුංචි ඇපල් බබා දෙහි පුතා දැකලා සමච්චලයට hina වුණා. බලන්නකෝ එයාගේ පරණ ඇඳුම් කියලා එයා තමන්ගේ අම්මටත් මේ දෙහි පුතාව පෙන්නලා කිව්වා. දෙහි පුතා නිහඬව බිම වැළුවා. එයාගේ පුංචි හදවත රිතුණා. එදා රෑ වැස්ස ටික ටික වැටෙද්දි දෙහි පුතා අඹරාණි ළඟට ඇවිත් හිමින් ඇහුවා අම්මේ අපි දුප්පත්ද? අඹරාණි ටිකක් නිහඬව හිටියා. ඊට පස්සේ මෘදු හිනාවකින් hina වුණා. පුතේ දුප්පත්කම කියන්නේ ලැජ්ජාවක් නෙවෙයි. අනිත් අයට නරක කරන හදවතක් තිබ්බොත් තමයි ලැජ්ජාව. දෙහි පුතා නිහඬවේ වචන අහගෙන හිටියා. ඒ රෑ ඉඳන් එයා වෙනස් වුණා. හැමදාම මහන්සි වුණා. ඉගෙන ගත්තා. අනිත් අයට උදව් කළා. එක දවසක ගමට ලොකු කුණාටුවක් ආවා. අහස කළු වෙලා ගියා. සුළඟ හයියෙන් හැමුවා. වැස්ස නවතින්නෙම නෑ. පළතුරු ගෙවල් කම්පා වෙන්න පටන් ගත්තා. එතකොටම ලොකු ගහක් කඩාගෙන ඇපලින් මුදලාලිගේ මාලිගාව උඩට වැටුණා. බේරගන්න! අනේ අපිව බේරගන්න! පුංචි ඇපල් බබා අඩන්න පටන් ගත්තා. හැමෝම බය වෙලා හිටියා. ඒත් වැස්ස මැදින් සුළඟ මැදින් පුංචි දෙහි පුතා දුවගෙන ආවා. එයා බය වුණේ නෑ. එයා පුංචි ඇපල් බබාලව බේරගත්තා. එයාලව ආරක්ෂිත තැනකට ගෙනිච්චා. වැස්ස ටික ටික නතර වුණා. ඇපලින් මුදලාලි නිහඬව දෙහි පුතා දිහා බැලුවා. එයාගේ ඇස්වල කඳුළු තිබුණා. මට සමා වෙන්න. මම ඔයාට hina වුණා. ඒත් අද ඔයා තමයි මේ ගමේ ලොකුම වීරයා. අඹරාණිගේ ඇස්වලටත් කඳුළු ඉනුවා. ඊට පස්සේ පළතුරු ගමේ හැමෝම එකට සතුටින් ජීවත් වුණා. ඇපල්, අඹ, දෙහි හැමෝම එක පවුලක් වගේ වුණා. පුංචි දෙහි පුතා ඒ දවසේ ඉඳන් ගමටම ආදරණීය පුංචි වීරයෙක් වුණා. එයා ඉතින් වෙනදා වගේම තමන්ගේ අම්මත් එක්ක අනිත් අයට උදව් කරගෙන හිටියා. ඉතින් අන්තිමේදී අපට අද කතාවෙන් ඉගෙන ගන්න තියෙන දේ තමයි මිල මුදල් කෙතරම් පුරවගෙන හිටියත් එක වෙලාවකදී ඒ කිසිම දෙයකින් වැඩක් නැති වෙලාවක් එනවා. ඉතින් අන්න ඒ වෙලාවදී වැදගත්ම දේ තමයි මනුස්සකම.